රයිට් බලන් ගමු. පුළුවන් තරම් ක්ලාස් එකට එන්න මේ ලයිව් ක්ලාස් එකට මේ රෙකෝඩින් දානවා. මොකද ලයිව් ක්ලාස් එකට ආවොත් ඔයාලට වාසියක් තියෙනවා කියන්නේ ඔයාලා අර ට්‍රැක් වෙන දේවල් අහගන්න පුළුවන්. එහෙම දැන් තියෙනවා ඉතින්. ගොඩක් කට්ටිය ජොබ් කරන කට්ටිය ඉඳලා මේ ප්‍රශ්නයක් නැහැ ඒක රෙකෝඩින් බැලුවත්. ඒක පුළුවන් හැමෝම ලයිව් ක්ලාස් එකට. ඒක එතකොට ඔයාලට මේ මොකක්ද ප්‍රශ්නයක් ආවොත් එන්න දේවල් අහන්න පුළුවන්. රයිට්. අද අපි මේ පේපර්ස් කරන්න ඕන. දැන් අපේ මුල් සිලබස් එක නිව් සිලබස් එක එකේ ඉඳන් 30 වෙනකන් ඉවරයි. වාට 25 වෙනකන් චොම්බෝ ටික දාලා තින්නේ. 25 වෙනකන් චොම්බෝ 25ම දාලා තින්නේ. තව චොම්බෝ 5යි දාන්න තින්නේ. මේ ටික අර පොඩ්ඩක් වැඩ උඩරින් වැඩි. දිගන කාලයත් සාමාන්‍යයෙන් පැය 3ක් 3මාරක් වදා වෙන්නේ. වැඩ වැඩි ඔක්කොම බැලන්ස් කරගන්න ගන්න ඕන මේ. ඒකින්ද රයිට් අපි මේ චොම්බෝ 5 දාන්න නම් ඉක්මනට. රයිට් අද පේපර් එක තියෙන්නේ අද ඔයාලා කරපු දේ වලින් නෝමල් පේපර් එක ඇදුවේ. පොඩි එකේ ඉඳන් තමයි යන්න ඕන. ඊට පස්සේ අපි ඉස්සරහට ඕම ගන්න මැච් එක ගන්න එක බලමු. රයිට්. මුලින්ම පේපර් එකක් ගත්තාම දැන් දන්න පේපර් කරලා තියෙන්නේ. මේක තමයි කියන්න ඕන. මොකද්ද? තාම් කරිමල් පොගෝ මජන් තනෝනා මුංජරල් කොරසිප්සියෝ. මුලින් බලන හරි එකද කියලා. මජන් අල් මජන් කියන්නේ ගැලපෙන නිවැරදි නැත්නම් මද්දා කියන්නේ ටොප් එකක් අයින වගේ ගැටෙනවා කියන එක. දැන් සර්ව සාධාරණ කියලා ගන්න පුළුවන්. හරිද? අල් මජන් කියන්නේ පට්ට නිවැරදි. හරිද? අල් මජන් වඩාත් ගැලපෙන. khajang අල් මජන් වඩාත් khajang කියන්නේ වඩාත් ගැලපෙන හිම આવුත්. රයිට්. පාට තප්පර 12ක් වගේ තියෙන්නේ මේක ගහන්න. පේපර් එකේදී හරි ලේසි. තප්පර 12ක් වගේ තමයි කාලය යන්නේ. තප්පර 12ක් වගේ තමයි මට මතක විදිහට රූප ප්‍රශ්නයක් ගහන්න යන්නේ. ඔයාලා පේපර් එකක් කරනකොට මුලින්ම කියන්නම් ඔයා පේපර් එකක් කරනකොට දැන් ඔයා පටන් ගන්න මුල් එකේ ඉඳන් තමයි ඔයා පළවෙනි දැන් ඔයා එක්සෑම් ලියපු කවුරු හරි ඇති. එක්සෑම් ගිය පාර ලකුණු 5ක් මදි කට්ටිය ඇති. ප්‍රශ්නයක් නැහැ. ඔයා මුල ඉඳන් දැන් මේ පේපර් එක කරනකොට ඔයා පේපර් එකක් කරලා මේ ඔයාලගේ දැන් මෙහෙමයි ඔයාලගේ වැරදි වෙන්නේ මුලින්ම හදන්නේ. දැන් පේපර් එකක් කරාම මේ පේපර් ඉක්මනට කරන එක නෙමෙයි වැඩි. රයිට්. එහෙම කළා පේපර් 1000ක් වැඩක් නැත. මුලින්ම කියන්නේ මේ මුල් පේපර් ඉඳන් මම කියන්නේ නැත්නම් මම මේව කියන්නේ පේපර් 1000ක් කරන්න නැහැ. එයි එහෙම කියන්නේ අවබෝධයෙන් කරන්න ඕන. පේපර් ඔයාලා දැන් මට 20න් 20 හරියන්න ඕන. නැත්තම් අවුල්. නෑ එහෙම හිතන්න එපා. ඔයාලට මුල් පේපරේ 20න් මට මුල් පේපරේ තුනේ 20න් 7ක්ද කොහෙද? 7ද මට මතක නෑ ලකුණු 15 215 තුනේ. මුලින්ම කියන හැබැයි මම පාඩම් 6 තමයි මුල් පේපර් එක කරේ. ඒක මට පාඩම් 6 කිය මුල් ඕල් සිලබස් එකේ පාඩම් 6 කියලා කළාම නෑ වගේනේ. හැබැයි මම try කරා. වරදින ප්‍රශ්න කීයද වරදින්නේ? ඒක තමයි දිනුම. වරදින ප්‍රශ්න ආයි වරදින්න බෑ. වරදින්නේ කොතනද? ඇයි වැදුණු හේතුව? මේ මෙතෙන්ට වරදින කොතනද එන්නේ? දැන් අපි කියමු දැන් මේක නම් කොතනද පාඩමේ? හරිද? කොතනද එක්සෑම් සොලියුෂන් පොත ගත්ත කට්ටිය බලන්න මේක කොතනද තියෙන්නේ කියලා. අන්න ඒව වරදින්න බෑ. වරදින කායි වරදින්න බෑ. හරිද? ඊළඟ මේ ඔයාලා පේපර් එක කරනකොට මේවා පාස් උත්තර යවුවට මේවා වටේ තියෙන දේවල් මේවා තේරුම් විතරක් මදි. මේ වටේ තියෙන දේවල් ගහන් ගියොත් අන්න එහෙම පේපර් 100ක් වා කරන්න. හරියට පේපර් 100ක් කරන්න. පේපර් 1000ක් කරා වගේ වටිනාකමක් තියෙනවා. මේ පේපර් එක කරන විදිහ තමයි මම කියන්නේ. උඩරිම 100ක් ඕනේ නැහැ. පේපර් 50ක් කරොත් එක්සෑම් උඩ යන්න පුළුවන් හරියට. රයිට් බලමු. මොකද්ද මේ තියෙන්නේ? යම්මල්. රයිට්. යම්මල් එකක් තියෙනවා. චිමා කියන්නේ සාය. මේ පාඩම් කරලා දෙන්නේ ආපහු චිමා සාය. වන් පීස්. මොකද මේ වන් පීස් කියන්නේ? වන් පීස් කියන අර හොටෙල් වලට ගියාම දෙනවනේ මෙහෙම අදින්නේ ඒවටත් කියනවා නැත්තම් ඔය ලොකු මේ වගේ ගවුම් වගේ දේවල් කියනවා ඇඳුම්. වන් පීස් කියලා ඇඳුම් කියලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වන් පීස් කියන්නේ මොකද ඇඳුම්? ආයි මුකුත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඇඳුම් කියලා ගන්න. ඇඳුම් වලට කියන ඔත් කියනවා බොක් කියනවා අයුරු කියනවා ඔය ඔක්කොම කියනවා ඇඳුම් කියලා ගන්න මේක ඇඳුමකුත් නෙමෙයි ඊළඟට මොකද්ද
මොරි කියන්නේ මොකද්ද? මේ වචන පාඩම් ගන්න එපා බව්. මොරි මොකද්ද මොරි කියන්නේ? මොරි කොණ්ඩේද ඔළුවද? ඔල්ලුව මොරි කරක් කියන්නේ? ඉසකෙස් කරක් කියන්නේ. ඔව් මේ කයන්න වෙන්න මතක නෑ හරියට. ඔව් මේ කයන්න වෙන්නේ නැති. මොරි කරක් මොරි කරක්. අට මතක නෑ පොඩ්ඩක් ඒ කරක් කියන එකේ මේ කයන්නත් දන්නේ නැහැ. කරක්. මේක පොඩ්ඩක් චෙක් කරලා දාන්න හොඳේ. මොරි කරක් කියන එකේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මොරි ඔළුව මේ ඔන්න වචන ටික. ආයි මේක පාඩම් කරන්න දෙයක් නැහැ. රයිට්. මොරි පින්. මොකද මොරි පින්? එක්සෑම් එකපාරක් ආව මේක. මොකද මොරි පින් කියලා අපි දන්නේ මොකද කියලා? මොකද මොරි පින් කියන්නේ කොණ්ඩ කටුව. මොරි පින් කියන්නේ කොණ්ඩ කටුව. මේක පාඩම් කරන්න දෙයක් නැත. මොරි. හරිද? මොරි තී. අපි දන්නවා තී කියන්නේ මොකද්ද? තී කියන්නේ ඔව් කොණ්ඩ පටියක් කියනවා අංජෝ මේ තී කියලා කියනවා අංජොන් තී කියලා කියනවා වාහනයක පටිය. අංජොන් තේ කියනවා ආරක්ෂිත පටිය. අංජොන් තී කියනවා වාහනයක අපේ සීට් බෙල්ට් එක. රයිට්. ඊළඟට මොරිචුවා මේ ලස්සන වචන හොඳයි. මොරිචුත්තා මොකද්ද? මේ වචනේ පොතේත් නැහැ. මොකද්ද මේ වචනේ? මේ සමානයි මොකටද? මොකද්ද? තොක් හද තොක් දාගෙන මොකද්ද? මොරිචුවා. බුද්ධිමත් රයිට්. බුද්ධිමත් මොරිචුවා සමානයි තොක් කදා මේක එන්න පුළුවන්. හයිලයිට් එකක්. හරිද? මොරි කම්දා කොණ්ඩේ හොදනවා නැත්තම් ඔළුව හොදනවා. රයිට්. ආයි මේවා මේක මෙතනම ගහන් යන්න. එච්චර ඉවරයි වැඩේ. සර් මොරි කාරත් එකේ මහා ප්‍රාණ කයන්න. මහා ප්‍රාණ ඔව් සර්. රයිට්. මෙහෙමද මට ඒක පොඩ්ඩක් අහන්න. මේක මෙහෙමද? හරි ඕක තමයි රයිට් හරි. මොරි කරක් හරි. හරි. ඊළඟට ඔයා මේක ගන්න මොරි කරක්. රයිට් මේ ඇති. මොරි කරක් කියන්නේ කොණ්ඩේ. මොරි පින් කියන්නේ මොරි තී පටිය. මොරිචුවා තොක් හදා සමානයි බුද්ධිමත්. මොරි කම්ද කියන්නේ ඔළුව හොදනවා. රයිට්. මේ ටික ගහන්න යන්න. ඔය ටික වලට ඕන. රයිට්. ඒකත් දැන් මේක කොණ්ඩ කඩුවක් නෙමෙයිනේ. යන්මල් කියන්නේ මොකද්ද? මේස්. මේස්. රයිට්. මට මල් කියන එකේ තේරුම් ටික කියන්න. මල් කියන එකේ තේරුම් ටික කියන්න. ආයි මේ වරදින්න බෑ. දැන් ඔයාලා කරපු පාඩම් ටික දැන් උපමට්ටම් කරනවා. ওই ටික ඔය පේපරේම දැන් ඔයා පේපර් print එකක් ගන්න බැරි වුණා නම් ඒට පේපර් print එකක් කරගෙන මම කරා කියලා නැහැ. ඔයා ආයි මේ පේපරේට 200 වදිනකම් ඔයා මේ කරන්න ඕන. රයිට් මුලින් ඉඳන් දැන් මේ පේපරේට 200 වදිනකම් කරන්න ඕන. ගමන් 5ද 6ද 200 වදිනකම් කරන හැම අවස්ථාවේදී මේ වචන ලියන්න ඕන. ආයි උතින් එහාට පේපර් කරා කියන්නේ සුපිරිම තමයි. මල් කියන තේරුම් ටික කියන්නකෝ. අශ්‍රයා භාෂාව අශ්‍රයා භාෂාව ගාමිතා අවසානයේ අදහස අවසානයේ ප්‍රකාශය ඕනෑ කරන්න පුළුවන්. මල් කියන්නේ භාෂාව නැත්නම් වචන නැත්නම් ප්‍රකාශය චුමල් ඒ සතියන්ද චුමල් අවසානය ඊළඟට අශ්‍රය ස්පෙෂල් දාන් ඉතොත් මරල් ඉදෝ හදා දාන් ඉතෝ දෙන එක්සෑම් එකට ආවා පොතේ නැහැ. රයිට් එළිය ගියා. රයිට්. ඔන්නෝම ප්‍රශ්න කරන්න ඕන. ඒ ප්‍රශ්නේ මේක බැලුවා මේක යම්මල් එක හරි මේ තුන බලන්නේවත් නැහැ. එහෙම එපා. ප්‍රශ්නයක් කරනකොට ලිහලා කරන්න. ඔයාට මේ පේපරේ කරන්න දවසක් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දවස පේපර් 50ක් කරා වගේ හොඳයි. අපි හරියට ගණන් කරනද?
ඒතර ලේසි එක්සෑම් පාස් වෙන්න. රයිට්. ඒකෙන් හරි. මේ මොකද මේ දෙක තියෙන්නේ? සුයොන් හගෝ ඉස්සම්නිදා. මොකද්ද? පීනමින් ඉන්න. සුයොන් හදා. ඔව් සුයොන් හදා කියන්නේ මොකද? පීනනවා. සුයොන් හදා. සුයොන් හදා. පීනනවා. රයිට්. මේකේ මොකද ග්‍රැමර් එක? මොකද මේ ග්‍රැමර් එක? ගෝයි ගෝවිත ගෝවිත. ගෝවිත කියන්නේ මොකද්ද? කරමින් ඉන්නවා යම් කිසි දෙයක්. යම් කිසි දෙයක් කරමින් ඉන්නවා. රයිට්. මම මේක අවස්ථා දෙකක් කියලා දුන්නා ඔයාලට. අපි යම් කිසි දෙයක් ඉල්හාගෝ ඉස්සම්නිදා. ඉල්හාගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ වැඩ කරමින් ඉන්න. ඉල් හාගෝ රයිට් ඉස්සම්නිදා. රයිට්. මට මේ දෙක වෙනස කියන්න හොඳ. මොජාරල් සගෝ ඉස්සම්නිදා. ටොප්පිය බලඳමින් ඉන්නවා. රයිට්. ඔන්න වැඩි. අපි දැන් කියන මේ ගෝවිත්ත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරගෙන ඉන්නවා. හරි 100%ක් හරි. හැබැයි මේ ගෝවිත්ත කියන දේ කියන්නේ ඔයාලට මේක ලොකුවට බලපන්නේ නැහැ. ඔයාලා කාටද කියලා දෙනවා නම් ඇඩ්වාන්ස් කියලා දෙනවා. මොකද මේ ගෝවිත්ත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් just now. මේ දැන් මේ කරේ ක්‍රියාවක් කරමින් ඉන්නවා. ඉල්හගෝ ඉස්සම්නිදා. මෙයා මේක කරමින් ඉන්නවා. මෙතන මොකද්ද? මොජාරල් සගෝ ඉස්සම්නිදා. Top. කැප් එක දැම්මා. මේ ආයි ගලවනවද? නෑ යම් අවස්ථාවක් පවතමින් තියෙනවා. යම් අවස්ථාවක් කරා ඒක පවතිනවා. මේක just now කරනවා. එච්චර ඇඩ්වාන්ස් ඕනේ නෑ. මම මේ කියලා දෙන්න ඔයාලට හැමෝටම 100ක් ඒක හරි. ඒක ගන්න. හැබැයි ඉල්හාගෝ ඉස්සම්නිදාව just now කරනවා. වා කරනවා. මේක මොකද්ද? මොජාරල් සගෝ ඉස්සම්නිදා. කැප් එක දැම්මා. ඔය ආයි ගලවනවද? ගලවනවා යම් අවස්ථාවකදී. හැබැයි ටික වෙලාවක් එම අවස්ථාව මොකක්ද? පවත්වාගෙන යනවා. අන්න දැන් දෙකුත් තියෙනවා. ඒව ලොකුවට එන්නේ නැහැ. හරිද? ඔක තමයි ග්‍රැමර් එකේ උඩරිම. හොඳේ. ඔයාලා තේරුම් ගන්න ඕන. ඉල්හාගෝ ඉස්සම්නිදා කියන්නේ වැඩ යමක් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා. මොජාරල් සගෝ ඉස්සම්නිදා කියන්නේ කැප් එක දාමින් ඉන්නවා. හැබැයි ඔයාලට යට තේරුමක් එන්න ඕන මේක. ඔයාලට ලොකුවට එන්නේ නැහැ ඒක. ඔයාලට හිතන්න ඕන යට තේරුමක්. මොජාරල් සගෝ ඉස්සම්නිදා කියන්නේ කැප් එක දැම්මා දාමින් කියන එක. ඉච්ච ලොකුවට ඕනේ නැහැ. ගෝයිත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන්නේ. රයිට්. මෙතන තියෙන්නේ සුයොන් හගෝ ඉස්සම්නිදා කියන්නේ පීනමින් ඉන්නවා. හරියටම හරි. රයිට්. ඉරල් හගෝ ඉස්සම්නිදා වැඩ කරමින් ඉන්න. කන්මු හගෝ ඉස්සම්නිදා වැඩ කරමින් ඉන්න. නැත්තම් ඔක්කොම ගන්න පුළුවන්. මේක වැඩ කරමින් ඉන්නවා තමයි. හැබැයි සුයොන් හගෝ ඉස්සම්නිදා කරන්නේ. ඊළඟ මොකද්ද? චුග්ගුලල් හගෝ ඉස්සම්නිදා. චුග්ගුලල් ඒ කියන්නේ පාපන්දු සෙල්ලම් කරමින් චුග්ගු කියන්නේ මොකද්ද? ඔව් පාපන්දු සෙල්ලම් කරමින්. චුග්ගු කියන්නේ පාපන්දු සෙල්ලම් කරමින් ඉන්නවා. ඔයාලට මං කිව්වා යම් කිසි ක්‍රීඩාවක් හෝ මොකක් හෝ අතින් ප්ලේ කරනවා. අතින් ගන්න මොකද්ද? චීදා. ඉඳා කකුලෙන් ගන්නව නම් චදා. රයිට්. මේවා නිවාරෙන් මේක අතින් ගහනවා නම් මේක කකුලෙන් ගහනවා නම් ගිටාර වල නම් මොකද්ද? චදාද? චිදා. චීදා. රයිට්. කය මයික් එක කොන්නලා රයිට්. මේ පොඩි ටිප්ස් හොඳේ. මේවා පොඩි ටිප්ස්. රයිට්. ඔන්න බලන්නකෝ. ටෙනිස් වල චිගෝ ඉස්සම්නේ දැන් ඔයාලට ටෙනිස් කියන්නේ අතින් ගහන එකක්. ඔයාලට මෙතන චගෝ කියලා ඔයා මේ චගෝ කියන එක කපන්න පුළුවන් සනික. ඇයි ඒ? අපි දන්නවා ටෙනිස් ගහන්නේ පයින් නෙමේ කකුලෙන්. අන්න ටිප්ස්. අන්නේ ටිප්ස් ටික හොඳට තියාගන්න. ටෙනිස් වල චිගෝ ඉස්සම්නේ ටෙනිස් ගාම ඉන්න එක නෙමෙයි මෙතන කියන්නේ. රයිට්. හරි. ඒකත් හරි. දෙක හරි. පියන් තුන්වෙනි එකට. රයිට්. මෙහෙම රූපයක් කියලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා මෙයා
කැස්සක් දැන් ඉතින් මේවා මෙහෙම එන්න පුළුවන් මේ රූප සටහන් කයිනවා මේ සොන්සුගොන් එකක් තියෙනවා සොන්සුගොන් කියන්නේ මොකද්ද ලේන්සු. ලේන්සුව ඔව් සුගොන් කියන්නේ තුවාය පොඩි සොන්සුගොන් කියන්නේ අතේ තුවාය කියන්නේ ලේන්සුව එහෙම ආයි පටන් ගන්න දෙයක් නැහැ සුගොන් තුවාය සොන්සුගොන් කියන්නේ අතේ තුවාය ලේන්සුව එච්චරයි හරි ලේසි සොහාගා අන්තේදා සෙට් නෑ සොහාගා මොකද්ද බඩේ අදින්නේ බඩ සෙට් නෑ එහෙනම් බඩේ අදින්නට කැස්ස හැදෙනවා කියලා කතාවක් නෑනේ එහෙනම් ඒක වැරදි බඩේ අදින්නේ නෙමෙයි මේ ඔක්කොම තියෙනවා අපේ එක්සෑම් සොලියුෂන් පොතේ බෙහෙත් තුණ්ඩු ඒක බලන්න සියල්ල තියෙනවා මේ විදිහට මොකද්ද පෙදරි නදා නිදායකේ වචන 25ක් 30ක් විතර ගහලා ඇති ඒකත් බලන්න පොතේ තියෙනවා පෙදරි නදා කියන්නේ මොකද්ද බඩ රිදෙනවා වැරදි පෙක අප්පායෝ ගහන්න බැයිද මේකට සමාන නැද්ද පෙක අප්පදා බඩ වේදනාකාරී බඩ රිදෙන එක ගන්න පුළුවන් ගැටලුවක් නැහැ සමානයි මොකද්ද පුරෝචිතා කියන්නේ මොකද්ද බිඳෙනවා. බිඳී යන බිඳෙනවා කැඩෙනවා අස්ති ප්‍රයෝගා පුරෝචිතා අස්ති බිඳුනා කියලා කිමුසුන් යන්නේ නැත වැරදි කිචිමල් හදා මෙන්න මේක බැඳි වචනයක් ලියා ගන්න කිචිමල්ලාවොත් හදා කිචිමල් හදා රයිට් උත්තරේ 4 කිචිමල්ලාවොත් යෝරිනාදා යොංගොල පරදා ඔය බැඳි වචන රයිට් කිචිමල් හදා කියන්නේ උත්තරේ 4 රයිට් 4 වෙනි එක තියෙනවා තාම් තනෝ ඒ පහත වචනේ පිසත්තන් ඔයිලල් කොරසිප්සියෝ සමානයි මොකද්ද සොන්තෙක් හදා කොරදා කියන්නේ මොකද්ද තෝරනවා. තමනත් දිම සමතලා ගන්න කොටද ගන්න පුළුවන් ගැටලුවක් නැහැ සොන්තෙක් හදා පුළුවන් සොන්තෙක් හදා සමානයි සොන්තෙක් හදා මේ තමයි මම වචන පොඩ්ඩක් අමතකයි සොන්තෙක් හදා ඔව් මේ තමයි සොන්තෙක් හදා කියන්නේ තෝරනවා කියන එක මේ කොරදා කියන එකෙත් තියෙනවා අර සාධාරණ කියන දේ කොරදා කියන්නේ සාධාරණ කියන දේ තියෙනවා හොඳේ කොරදා කියන්නේ තෝරනවා නැත්නම් සාධාරණ කියලා තියෙනවා හොඳේ මේ දෙරුමුත් තියෙනවා සොන්තෙක් හදා සමානයි කොරදා සමානයි මොකද්ද මේ යොරිසා කියන්නේ මොකද්ද උපවේදියා සුපවේදියා අපි දන්නවා මේක චොරිසා සමානයි හැබැයි 100%ක් සමානද එහෙම නැහැ යොරිසා කියන්නේ සුපවේදිනේ අපි සාමාන්‍යයෙන් ගෙදර පොඩියට උයන එක චොරිසා කියන්නේ සාමාන්‍යයෙන් ස්පෙෂල් කුක් කෙනෙක් වෙන එක ඒක ලොකුවට එහෙම ලොකුවට ගන්න එපා ඔයාලා දැනුමට පමණක් තියාගන්න මේ දෙක සමානයි රයිට් ඊට පස්සේ යොරි ආයෙ පටන් ගන්න දෙන්නේ නෙමෙයි යොරි කීගු මොකද්ද ආහාර පිළිචින උපකරණ උපකරණ යොරි පොප් මොකද්ද උයන ආකාරයන. රයිට් පොප් කියන්නේ මොකද්ද නීතිය ක්‍රමය රයිට් පොප් වොන් මොකද්ද උසාවිය උසාවිය පොප් වොන් උසාවිය නම් ලෙඩ මෙන්න ලෙඩ කියන්නේ පෙයොන් ලෙඩ වලට කියන්නේ පෙයොන් නැත්නම් බෝතල් මයින් උපකරණය පෙයොන් වොන් කියන්නේ මොකද්ද රෝහල පොප් කියන්නේ නීතිය වොන් කියන්නේ එම ස්ථානයේ නීතිය රකින්න ස්ථානයේ උසාවිය පෙයොන් කියන්නේ ලෙඩ තියෙන ස්ථානයේ රෝහල ආයි පාඩම් ගන්න දෙයක් නැහැ කාගෙන් මයික් එක කොනලා දිනවා right පන්පොප් පන්යන් සුදාන් යොරෙොන් කිල් චෝ ඔය ඔක්කොම සමානයි හොඳයි දීලා ඇත්තේ ඔයගලන්ට right එයිසා මොකද්ද
ඔය අයිසා කියන්නේ මොකද්ද? වෛද්‍යවරයා. ඔයා නිතරම කියන්න ඕන අයිසා විතරක් නෙමෙයි අයිසා සොන්සෙන්නේ කොරියාවේ භාවිතා වෙන්නේ එහෙමලු තාම කියන්න බෑ කියන් පස්සේ කියන්නේ අයිසා සොන්සෙන්නින් කියලාලු භාවිතා වෙන්නේ නිතරම අයිසා කියලා විතරක් කියන්නේ බලු අයිසා සොන්සෙන්නින් කියලා කියනලු අයිසා සොන්සෙන්නින් කියන්නේ වෛද්‍යවරයා අයිසා තමයි වෛද්‍යවරයා හැබැයි අයිසා සොන්සෙන්නින් කියන්නේ එහෙම තමයිලු කියන්නේ වෛද්‍යවරයා චොරිසා කියන්නේ සුපවැදියා සොන්සෙන්නින් කියන්නේ ගුරුවරයා සොන්සෙන්නින් කියන්නේ ගුරුවරයා වැරදි නොන්බු කියන්නේ කවුද ගෝවියා ඒකට සමාන වචනේ චොරිසා දෙක right අපි යන් පහට පස්වෙනි ඔයාලා පේපර්ස් කරන්න ඕන මෙන්න මේ ක්‍රමයට පේපර්ස් කරන්න ඕන වටේම තියෙන දේවල් හොයාගෙන ගිහින් එහෙම පේපර් ඔයා 100ක් කරත් පේපර් 1000ක් කරා වගේ තමයි කාම්තනවා පන්තෙමල් සිප්සිලෝ පන්තෙමල් දෝරන් කෙවදා මම කෙවදා කියන්නේ ඕන් කරනවා. කෙවදා ඔන් කරනවා කදා සමානයි of ඒ කියන්නේ පන්ත එක නම් විරුද්ධ එක ගන්නනේ මේ දෙක තමයි අර ඒක සෙට් එක උත්තරේ 3 right එතකොට ඔයා මට කියන්න මොකද මේ තෙල්ලා කියන්නේ මොකක්ද වහන ඒ තද්දා ඔසවනවා ශ්‍රවණය කරනවා ශ්‍රවණය කරනවා තද්දා මං ආන්නේ තෙල්ලා මේ වචන කියන්න අදින් පස්සේ මේ වචන හොඳ බෑ තෙල්ලා කියන්නේ මොකක්ද උදාහරණයක් දාලා කියන්න තෙල්ලා තෙල්ලා අපි හිතට දෙක කොම්පියුටර් පොනන්දේ මාම්මේ තොරස්සෝයෝ මොකද්ද මාම්මේ තෙල්ලා හිතට හොඳ. හිතට වදිනවා හරිද මාම්මේ හිතට ගැලපෙනවා මාම්මේ මද්දා කිව්වත් හරි මේකට ඒ තමයි මාම්මේ තෙල්ලා මාම්මේ මද්දා මාම්මේ කොරදා කරන කියලා හිත තෝරන්නේ හිතට සෙට් වෙන එක අන්න එහෙම එතකොට මාම්මේ තෙල්ලා කියන්නේ right එහෙනම් නේද සංගයේ හිටපුවාම මේ කැඩි එන්න ගොඩක් දුරට. ඔව් සික්කල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වලද මේ දැන් ඊනම් ටෙස්ට් එකක් තියෙනවා මේකට ට්‍රවර් එකක් අවුල් කියලා තියෙන්නේ දැන් ඇහෙනවද දැන් ඇහෙන. ඔව් මුල් ගුණ තෙල්ලා මුල් ගුණ තෙල්ලා කියන්නේ මොකද මේ මුල් ගුණ තෙල්ලා කියන්නේ බාණ්ඩ ඔසවනවා. ඔසවනවා right ඔසවලා මොකද්ද මේ කරන්නේ ඔසවලා තෙල්ගෝ කදා මොකද්ද ඔසවාගෙන යනවා ආයි මේව පාඩම් කරන්න දෙයක් නැහැ හොඳේ තෙල්ලා කියන්නේ හිතට නම් වදිනවා මේ තෙල්ලා මුල් ගොනල් තෙල්ලා කියන්නේ බඩු ඔසවනවා තෙල්ගෝ කදා කියන්නේ ඔසවාගෙන රැගෙන යනවා right කචියෝ කදා තෙරියෝ කදා කියන්නේ කචියෝ කදා කියන්නේ පණ නැති දේවල් රැගෙන යනවා තෙරියෝ කදා කියන්නේ පණ ඇති දේවල් ළමෙක් වගේ කැටුව යනවා right ඊළඟට ගන්න ඔයා සාමාන්‍යයෙන් අය මොනවද ආරම්භ වෙනවා තෙල්ලා චම්මාජොල් මොකද හරිම තේරුම මොකද්ද චම්මාගා තෙල්ලා මොකද කියන්නේ
චම්මාචොල් කියන්නේ මොකද්ද? මොකද්ද? යොරමෙට වහිනවා. යොරම ඉවරන් පස්සේ වහිනවා. මොකද්ද? වැසි සමය. මොර සූරන සූරන වැස්ස. වැසි. මොර සූරන වැසි. හරියට මාරි මොර සූරන වැසි. ඒක පට්ට වැස්ස. එච්චරයි. පිගා මණි ඕනන්දේ චම්මාගා චම්මගා කියලා හඳුන්වනවා. චම්මගා රාගු හම්නිදා. චම්මගා කියලා කියනවා. රයිට්. ඊළඟට අපි යම් කිසි දෙයක ඇතුළත් වෙනවා. පොහොම් කියන්නේ රක්ෂණ පොහොමේට රක්ෂණ ඇතුළත් වෙනවා. පොහොමේ කළා රක්ෂණයක් වගේ දෙයකට ඇතුළත් වෙනවා. අන්න සමාජිකත්වයට දරනවා. රයිට්. ඊළඟට තව අපිට ගන්න පුළුවන් නින්දට යනවා. මම නින්දට වැටෙනවා. දැන් මට ඉන්න බෑ. ඉති මනන්දේ නොමු හින්දරස්සෝයෝ චිබේ කච්චාමාගා මම ගෙදර ගිය විගස නින්දට වැටෙනවා. නින්දට වැටෙනවා මොකක්ද කියන්නේ? චමිතල්ලා නින්දට වැටෙනවා. චමිතල්ලා කියන නින්දට වැටෙනවා. නින්දට යනවා. රයිට්. නායිකා මොකක්ද නායිකා තල්ලා කියන්නේ? වයසට යන නාකි වෙනවා වයසට යනවා. නැත්තම් නායිකා මොකද සමාන වචනේ? වයස කනවා. එහෙම ලියගන්න. වයස කනවා නම් වයස අඩු වෙනවා. නායිකා මුක්තා. නායිකා තල්ලා සමානයි 100%ක් නායිකා තල්ලා. හරි. තමනක් තියෙනවා. ලෙඩ ඇඟට එනවා. මොකද්ද? පෙවුනි තල්ලා. ලෙඩ ඇඟට ලෙඩ වෙනවා. පෙවුනි තල්ලා ලෙඩ වෙනවා. එතකොට ලියා ගන්න තල්ලා කියන එකේ තල්ලා කියන්නේ අපි යම් කිසි දෙයක් ඔසවනවා. හරිද? දරා සිටිනවා. ඉහළට ගන්නවා. නැත්තම් අපි යම් කිසි දෙයකට ඇතුළත් වෙනවා. රක්ෂණ ඇතුළත් වෙනවා. නින්දට ඇතුළත් වෙනවා. වයස යනවා. ලෙඩ රෝග ඇති වෙනවා. චම්මගා චෝල්. ඒ කියන්නේ චම්මගා තල්ලා වැසි සමය ආරම්භ වෙනවා. හැම තේරුමක්ම තියෙන්න ඕන හොඳේ. රයිට්. මේ ටික ගන්න. උම පේපර් කරන්න ඕන. උම කරන් පස්සේ ආයි සැපට කරතේ. මේ ටික ස්ක්‍රීන් එකට ගහ ගන්න ඕනේ. පියන් ඊළඟට. රයිට්. තල්ලා කියන එකේ කියවදවට සමාන නැහැ. රයිට්. මොකද මේ කල්ලා කියන්නේ? කල්ලා. මොකද දන්න කල්ලා? කවුද දන්නේ අපි? කනිෂ්ක මල්ලි. දන්නවද කල්ලා කියන්නේ මොකද්ද කියලා? වගා කරනවා නෙමෙයිනේ. වගා කරනවා කියන්නේ චෙබේ හදා. කිව්ද කිරද චෙබේ හදා. කිරදා වලින් තමයි කොණ්ඩේ හිටවන්නේ. දැන් කපනවා කියන එක ඇහුන්නේ කපනවා කියන එක හරියොක්ද කසනවා කියන්නේ හරියොක්ද නෑ කල්ලා කියන්නේ ඔව් හරියොක්ද කසනවා එහෙම හරියොක්ද ඒක නෙමෙයි කිව්ද කිරද චෙබේ මම මතක හිටින්න කියන්නේ කිව්ද කිරද චෙබේ හදා කියලා එන්නේ වගා කරනවා භෝග කරනවා නැත්තම් හරිද ඊට පස්සේ අපි කොණ්ඩේ වගේ දේවල් මොකද්ද කිරදා හොඳේ ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් මේ කල්ලා කියන්නේ තේරුම් ටික ලියා ගන්න කල්ලා කියන්නේ මුවහත් කරනවා පිහියක් වගේ දෙයක් මොකක් හරි මැණික් ගලක් ඔප්පදමනවා මුවහත් කරනවා මදිනවා නැත්තම් සීසානවා වගා කරනව නෙමෙයි සීසානවා කල්ලා කියන්නේ සීසානවා නැත්තම් බල්බයක් වගේ මාරු කරනවා ඒ කල්ලා ගන්න කරා තදා මාරුල ලගිනවා කරා ඉද්ද මාරුල අඳිනවා ඕන එකක් ගන්න මාරු වෙනවා change කල්ලා කියන්නේ එතකොට මොකද්ද මාරු වෙනවා කරා තදා ඒක ලියා ගන්න කරා තදා මොකද්ද මේ කියන්නේ
මේ මොකද මම ලියලා තියෙන්නේ. වාහනයකින් තවස්වන්නවා ඒ අන්න කල්ලා nice. කරාතදා වාහනයකින් ආවා බැස්සා වෙන එකට මාරුණා. කරාතදා. රයිට් මේ තදා කියන එකේ තේරුම් ටික කියන්නකෝ. මොකක්ද තේරුම් ටික? හැම එකම කියලා යන්න ඕනේ. එතකොට ලේසි. පිච්චෙනවා, පිලිස්සෙනවා, රත් වෙනවා, නගිනවා, ගොඩ වෙනවා, පදිනවා, ලබා ගන්නවා, කලවම් කරනවා. රයිට්. ඔටි ගන්නවා. කරාතදා කියන්නේ මාරුල නගිනවා. දැන් කල්ද කියලා આવොත් මුවහත් කරනවා, සීසානවා, නැත්නම් උපමට්ටම් කරනවා, මාරු කරනවා. කල්ද. රයිට්. කල්ද කියන එකේ තේරුමත් අරගෙන. කදා කියන්නේ ඕෆ් කරනවා. ඔය මේ චදා කියන්නේ චදා මොකද්ද? කකුලෙන් ගහනවා ඔව් පයින් ගහනවා. පයින් ගහනවා. දැන් ගහනවා පහර දෙනවා කියලා ලියාගෙන හැබැයි පයින් හොඳේ. පයින්. ඔරලෝසු ඔක්කොගේ බදින්න මොකෙන්ද? ඔරලෝසු බදින්න මොකෙන්ද? මේ චදා වලින්. සොන්සිගේ චදා ඔරලෝසු මාංචු දාන්න මොකෙන්ද? මාංචු දාන්නෙත් චදා වලින් මාංචු දානවා. ඊට පස්සේ අපි තෘප්තිමත් යම් වැඩකින් තෘප්තිමත් වෙනවා. නැත්තම් සෑහීමටපත් වෙනවා. චදා. නැත්තම් සීතලයි. මට වා කියන්න මේක. චන් ඔම්සික්. මොකද අපි ඉගෙන ගත්ත කොරියන් මේ මම වාට කියන්නේ. මොකද මේ චන් ඔම්සික් කියන්නේ? වා දන්නවා චදා කියන්නේ සීතලයි. මෙඩි අයින් කරගමු. වෙන පාටක් දාගමු මේක අපි. රතු පාට දාගමු ලේසියට. චන් කියන්නේ සීතලයි. චදා කියන්නේ සීතලයි. රයිට්? මේකෙන් අපි දන්නවා ඉවත් කරනෝ දා. මට මේ ටික තේරුම කියන්නකෝ. චන්. සීතල වූ ඕ මේක චදා කියන්නේ අපි කියන විශේෂ පද කියන්නේ සීතල කෑම. චන් සික් කියන්නේ සීතල කෑම. රයිට්. ආයි මේ පාඩම් ගන්න එපා. දැන් මට කියන්න. චන් මුල් මොකද? බොමුද සීතල වතුර විදුරුවා. කොහොමද කියන්නේ ඒක? තුර චන් මුන් සීතල. සීතල වතුර. හන්චන් මුන්. හන්චන් චින් මුල්. මාසයෝ. බොමුද සීතල වතුර විදුරුවා. එතකොට මේ සෝරි මේ චින් නෙමෙයි හොඳේ චන් හොඳේ. ආත්පිස්සු. චන්. සීතල වතුර. ඔයගින් සීතල ඕන දෙයක් ගන්න පුළුවන්. රයිට්? එතකොට චදා කියන්නේ පයින් ගහනවා. ඔරලෝසු වගේ දේවල් බදින්න පුළුවන් මේකේ. මාංචු දාන්න පුළුවන් මේකේ. හරිද? ඊළඟට තෘප්තිමත් වෙන්න පුළුවන් මේකේ. ඊළඟට පිරෙනවා. යම් කිසි දෙයක් පිරෙනවා. මොකක් හරි ඕන දෙයක් හිත හෝ වෙන්න පුළුවන්. මොකක් හරි බාජරක වතුර හෝ කමන්නේ පිරෙනවා. නැත්නම් සීතලයි. චදා වලින් ගන්න පුළුවන්. රයිට්? එතකොට උත්තරේ 3. පන්ති එකනේ යන්න. රයිට්. මේ පේපර් එක කලිරනකොට ඔයාලට වැරදිච්ච දැන් කොතනද වැරදුනේ? ඇයි වැරදුනේ? මොකද වැරදුනේ? අන්න ඒ ටික හොයන්න. වැරදින එකට දුක් වෙන්න එපා. ජීවිතේට වරදින එකට හොඳයි. වරදින්න හොඳයි. මම නම් කියන්නේ ඒකයි. මේ ටිකේ වරදින්න ඔයාලව මානසික වැටුන් නැතුනොත් ඔයාලා හැදෙන්නේ නැහැ. නිකන් ආතල් එකට නිකන් අනේ මට හැමදේම පුළුවන් කියලා ඉන්න එපා. මානසික වැටෙන තරමට ඔයාලා හැදෙනවා. හරිද? මට කියන්න පුළුවන් මට මොනවා පුළුවන් කියලා හිතන්න. තාම පුළුවන් කියලා හිතන්න එපා. මානසික වැරලා උපරිම තැනට යන්න පාඩම් කළා මට වරදින්න බෑ කියලා නැත්තත් වෙන්නේ. අනේ එතකොට කොල්ටි. තාම් තනෝවා ක්වංගේත්නන් කොසල් කොමෝසොම්නි තමයි ක්වංගේත්නන්ට හරියනේව තමයි මම නිතරම කියන්නේ. ක්වංගේත්නන්
ඔයාලා හරි ගියා කියන්නේ හැම එකම පුළුවන්. ඒ සමාන වචනේ මේ කවුන්ගේ එතන කොට අතුරට එන්නේ. චෙක්. මොකද චෙක් කියන්නේ? දැන් මේ කවුන්ගේ එතන ගන්න කොහොමද දන්නවද? මේ හැම එකටම මං වල් දෙනවා දැන්. චෙක් හදා, චෙක් සදා, චෙක් ඉල්ල, චෙක් චිදා. මොකද්ද මේ? ගැලපෙනවද? චෙක් ඉල්ල ගැලපෙනවා. චෙක් ඉල්ල ගැලපෙනවා. රයිට්. ආයි ගන්නකො. චෙක් එක හොඳට ගැලපෙනවා. 3 රයිට්. මුලින් බලන්න චෙක් කියන්නේ පොත. කොන් චෙක් කියන්නේ සටහන් පොත. සින්මුන් කියන්නේ මොකද්ද? පත්තරේ පත්තරේ. කල් කියන්නේ මොකද්ද? දේශනය කල් එහෙම. ඡේදය. පෝස්ට් එක කියලා තිය පෝස්ට් දාන ඒව ඡේදය. කල් කියලා ගන්න. ඡේදයනේ අයි දේශනය පුළුවන්ද? එහෙම නෑ මට කියන්නේ. දේශනය පුළුවන්ද? දේශනේ එපා. දේශනේ එපා. ගනි. හරි. දේශන කියන්නේ ගන්නද කොහෙද? ගන්න. මට මතක නෑ හිටු ගන්න. දේශනේ මට ගන්නද කොහෙද මතක නෑ හිටු මේක මට පොඩ්ඩක් මම බලලා කියන්න. මට දාන්න එක හොඳේ. දේශනේ මම පොඩ්ඩක් බලලා හරි. කියන්න. දේශනේ කියලා ගන්න බෑ මේක හොඳේ. ඡේදයක්, ලිපියක්, පෝස්ට් එකක්. FB දාන පෝස්ට් අපි ගන්න ගැටලුවක් නෑ. කල්. නියොන් කියන්නේ මොකද්ද? අපි නිතරම කියනවා. නියොන් වා කතන් කුසල කොරසිප්සියෝ. නියොන් වා මජ්ජි අනන් කුසල කොරසිප්සියෝ. විස්තරය. හදා කියන්නේ කරනවා. සදා කියන්නේ මොකද්ද? සදා කියන්නේ පලඳිනවා පලඳිනවා කියනවා දානවා. භාවිතා කරනවා ඔව්. ලියනවා. තිත්ත රසයි. රයිට්. ලියනවට සමාන වචනයක් කියන්නකෝ. චොක්තා. චොක්තා කිරොක් හදා. චොක්තා ගන්න. චොක්තා සමානයි. ඉල්ල කියන්නේ අන්න මොකද්ද? කියවනවා. තොක්සෝ හදා. චෙගල් ඉත්ත චෙගල් තොක්සෝ හදා. පොත් කියවනවා. පොත් පාඩම් කරනවා. අවුලක් නැහැ. තොක්සෝ හදා ගන්න පුළුවන්. මේක උත්තරේ 3. රයිට්. මේ චිදා කියන්නේ මොකද්ද? පට්ට සුපිරි වචනයක්. චිදා මොකද්ද? ගිටාරල් චීදා ගිටාර චිදා ගහනවා. හැබැයි අතින් ගහනවා. ගිටාරල් චිදා. තේනිසලල් චිදා. පියානෝ චිදා. කොම චිදා කියන්නේ චදා කියන්නේ ගහනවා පයින්, චිදා කියන්නේ ගහනවා අතින්. රයිට්. හැමදැනම තියෙන්නේ මේක සමානයි කියලා. මේ ගහනවා කියලාත් වෙනවනේ. නෑ. අපි දන්නව ඔළුවේ තියෙන ඕන යට අපි මොකද්ද මේ තියෙන්නේ කියලා. චිදා. ඊළඟට තව මොනවද? චිදා වලට ගන්න පුළුවන්. මෙහෙමනේ. කන්සර්රෝ වෙචිගෝ. හයියෙන් කෑ ගහලා. චිදා සමානයි. මොර දෙනවා. චිදා සෝම් සද්ද වැඩි. සොරිල සෝම් සද්ද වැඩි. නැත්තම් කන්සර්රෝ විශාල શબ્දයක්. චිදා කියන්නේත් මොර දෙනවා කෑ ගහනවා කියන එක. ඒ ළඟ සමාන නෑ ළඟ වචන හොඳේ. චිදා කියන්නේ මොර දෙනවා නැත්තම් කෑ ගහනවා. ස්පෙෂල් දෙයක් තියෙනවා. පැටව ගහන්නේ. පැටව ගහන්නේ මේ චිදා වලින්. චිදා වලින් පැටව ගහන්න පුළුවන්. පැටව බිහි කරනවා. චිදා. පැටව බිහි කරනවා කියලා තේරුමකුත් තියෙනවා චිදා වලින්. රයිට්. ඒ තේරුම නිකන් ලියලා තියාගන්න. දවසක වටිනවා. චිදා කියන්නේ සෝ චිදා කියන්නේ එක්සැම්පල් මොන දෙයක එහෙම අදහසක් තියන්නේද? සුපිරි. නියමයි. ඕමෙන්. සිහෝමල් චිදා. නියමයි ඈ. නෝ වැඩෝ ඉන්න ඕන. සිහෝමල් චිදා. මට මේ දෙක කියන්න හොඳේ. සිහෝමල් චිදා. රයිට්. මේ දෙක වෙනස කියන්නේ. ඔය කියන්නේ. මේ දෙක සුපිරි වචන දෙකක්.
මේ සියෝමල් චිදා කියන්නේ මොකද්ද? මේ මොන නම් ගොඩේ ගොඩ. සියෝමල් චිදා විභාගය එක්සෑම් පාස් එකට වෙනවා. මුණ දෙනවා. මෙහෙම වුණොත් තමයි අවුල. මේ සියෝමල් චිදා. හැබැයි මහ ප්‍රාණ චිදා නෙමෙයි. මොකද්ද? සියෝමල් චිදා සමානයි. right? සියෝමල් චිදා සමානයි. සියෝමල් තොරච චිදා. බටනවා කියන්නේ තොරච චිදා. එහෙම මහ ප්‍රාණේ. හරි තොරච චිදා. සියෝමල් තොරච චිදා. ඒ කියන්නේ මේ වචන පාඩම් කරන්නේ නැහැ බං. සියෝමල් චිදා කියන්නේ එක්සෑම් එකට මූණ දෙනවා. විභාගයට මූණ දෙනවා. සියෝමල් චිදා කියන්නේ එක්සෑම් එක ෆේල් වෙනවා. සියෝමල් තොරචිදා කියන්නේ එක්සෑම් එක කඩන් වැටෙනවා. ඒ කියන්නේ එක්සෑම් එක ෆේල් වෙනවා. රයිට්? මට මේක කියන්න. සියෝමල් හප්කියක් හදා. අපි වෙන්න ඕන අනිවාර්යෙන් වෙනවක. මත්තන මොකද? සමත් වෙනවා. හප්කියක් හදා මේකේ ක්‍රියාපදේ මොකද්ද? හප්කියක් හදා. ක්‍රියාපදයකට මේක පාඩම් කරන්න දෙන්නේ නැහැ. ක්‍රියාපදයකට මොකක්ද දාන්න ඕන? විරුද්ධ කරන්න. පුල් හප්චොක් හද පුල් දාන්න. පුල් හක්කියක් හදා කියන්නේ මොකද්ද? අසමත් වෙනවා. පුල් හක්කියක් හදා මෙතනින් ගන්න වචන ටික. ක්‍රියාපදයකට පුල් දැම්මොත් ඒක පන්ත වෙනවා. බෑ කියන ස්වරූපේ එනවා. සියෝමල් හක්කියක් හදා විභාගේ සමත් වෙනවා. සියෝමල් පුල් හක්කියක් හදා අසමත් වෙනවා. මේ තුනම සමානයි. සියෝමල් චිදා, සියෝමල් තොරචිදා, සියෝමල් පුල් හක්කියක් හදා කියන්නේ එක්සෑම් එක අසමත් වෙනවා. මේ තුනම සමානයි. right? මේ පාඩම් කරන දෙයක් නෑ නේ ආයි හොඳේ. right? අපේ මේ කවුරු හරි ඉන්නවා නම් මේ එක්සෑම් සොලියුෂන් පොත අනිවාර්යෙන්ම ගන්න කියන්නේ නැහැ හොඳේ. ගත්තොත් ඔයා ලේසි. ඔයා ගොඩ කියලා කියන්නේ ගන්න මට පර්සනල් දාන්න ආණ්ඩුවත් එක්ක අමාරු කියන ආණ්ඩුව අපි ආණ්ඩුව තමයි කරන් දෙයක් නැහැ නෝ අමාරු. ඒකින්ද පොඩි ගැටලු තියෙනවා නම් මේ මට සල්ලි පස්සේ හරි කමක් නැහැ දාන්න. මේ ආයි පොත ගන්න සල්ලි ඕනේ සල්ලි පස්සේ දාන්න තියෙන වෙලාවක මට මැසේජ් එක දාන්න හොඳේ. අපේ කට්ටිය පන්ති කට්ටිය දෙන්නම්. රයිට් ඒකෙන් හරි. උත්තරේ 3. රයිට්. ඔයා බලන්න 7. පින්කම් පට්ට දෙකක් පස්සට එකක් පින්කනේ තොරකල් කජන් අල්මජන් පොරසිප්සියෝ කජන් අල්මජන් මොකද්ද? කජන් කියන්නේ මොකද්ද? වඩාත් නිවැරදි එක තෝරන්න වඩාත් නිවැරදි. රයිට්. මේ වෙලාවේ අපි ටිප්ස් හොයා ගන්න ඕනද? මේල් කියන්නේ මොකද්ද? මේ කියලා આવොත් මොකද්ද? මේ දිනපතා. ඉල් මේ දල් කියන්නේ මාස්පතා. මේ නියොන් කියන්නේ right ආයි පාඩම් කරන දෙයක් නැහැ. මේ ඉල් චන්මුල් මොකද්ද? හැම දිනකම සීතල වතුර. හැම දිනකම සීතල වතුර. වතුර නම් මසිදා. උත්තරේ ඒක. මසිජි මාසයෝ මේක අපි ඒක නෙමෙයි ගන්න උත්තරේ වැඩක් නැහැ අපිට. ජී මාසයෝ කරන්න එපා. මේක කරන්න එපා. ලොවෙත් කරන්න එපා. ජී මාසයෝ කියලා කියන්නේ. හජි මාසයෝ කරන්න එපා. මේක කරන්න එපා කියලා කියන්නේ හජි මාසයෝ. හරි අපිට ඕනේ නැහැ ජී අපි ගමු ග්‍රෑමර් එක විතරක්. ජී මාසයෝ කියන එක මේක කරන්න එපා. කම්චියක්. මේක තහනම කම්චි. කරන්න එපා. තොරකජි මාසයෝ කොන්ජන් ඒසෝ ඉරල් චුන්නේ තොරකජි මාසයෝ වැඩ කරන මේකේ ආයතනේ වැඩ කරනකොට ඇතුළට යන්න එපා. ඊළඟ මොකද කියන්නේ? කොන්නෝනේසෝ කාම්පේන පියුජි මාසයෝ නොරිකොන්නෝනේසෝ කියන්නේ විනෝද උද්‍යානයේදී සිගරට් බොන්න එපා.
එහෙම කියන්නේ කරන්න එපා. යම් කිසි දෙයක් කරන්න එපා කියලා තරේ අපි තහනමක් දාන ග්‍රැම එක තමයි ජී මාසයෝ කියන එක. ඔළුව ගන්න එක. රයිට්. උත්තරේ වෙන්නේ නැහැ. උත්තරේ හරියට වෙන්නේ ග්‍රැම එක උඩ ගන්න. මෙයිල් චන්මුන් මසිජි මාසයෝ බොන්න එපා. මසිජි මාසයෝ. රයිට්. චොන්සෝ හජි මාසයෝ. චොන්සෝ හදා කියනවද? සුද්ධ කරනවා පිරිසුදු කරනවා රයිට්. පිරිසිදු කරනවා. ඔයා දාන්න චොන්සෝ සුද්ධ කරනවා. චොන්සෝ කියන්නේ එකයි දාන්න කී එක. කී දැම්මොත් මොකද්ද? ක්‍රියාපදයකට කී දැම්මොත් යම් කිසි ක්‍රියාවක් කිරීම. නාම පදයකට කී දැම්මොත් යන්ත්‍රය යන්ත්‍රයක්. දැන් ඔයා බලන්න ක්‍රියාපදයේ චොන්සෝ හගි. චොන්සෝ හගි මොකද්ද? පිරිසුදු කිරීම. මේක කියන්නේ පිරිසුදු කිරීම. චොන්සෝ හගි පිරිසුදු කිරීම. චොන්සෝ හගි කියන්නේ පිරිසුදු කිරීම. චොන්සෝගි කියලා කිව්වොත් මැෂින් එකක්. සෙතක්සෝ ලල් හදා පල්ලෙලල් හදා. දැන් සෙතක්ගි කියන්නේ වොෂින් මැෂින් එක. රයිට්. ඒක හරි. කේසං හදා මොකද්ද? ගණන් ගණනය ගණනය කරන කේසං හදා. මොක්තා මොක්චි මාසයෝ කන්න එපා. වතුර කන්න බෑ. එහෙනම් උත්තරේ අංක 1. උත්තරේ නෙමෙයි අවට දේ ගන්න. උත්තරේ ලොකු වැදගත් කමක් නැහැ. අවට දේ ගන්න. right මෙතනක් තියෙනවා චන්මුන් චන්මුන් කියන්නේ මොකද්ද? ධනේලය මුන් කියන්නේ මොකද්ද? දොර දොර දොරට චන් වැටුණා. එහෙනම් ජනේලය පාඩම් ගන්න දෙයක් නැහැ. චන්මුන් කියන්නේ දොර නෙමෙයි ජනේලය. sorry ජනේලය. චොම් right මේ චොම් කියන්නේ තේරුම කියනවාද? ටිකක් ටිකක් තව තේරුමක් තියෙනවා. පමණ කරුණ තව තේරුමක් තියෙනවා. පමණ විතර චම්. තරුණ කියන්නේ මේ චොම් නෙමෙයි අනිත් එක චොල්ම්. මොකද මේ හරියම තව පොඩි තේරුමක් යට තේරුමක්. please ප්ලීස් කරුණාව චොම් චුසේයෝ. චාමුල් චොම් Please. චුසේයෝ. ඒ කියන්නේ දොර මේ ජනේලය අරපන් කියන එක නෙමෙයි. please ජනේලය චුට්ටක් ඇරලා දෙන්න. ඇරලා දෙන්න. ජනේලය චුට්ටක් අරින්න. මාඩ වැදගත් බින්කම් ප්‍රශ්න වලට හොඳයි. චොම් කියන්නේ ටිකක් කියන එක ටිකක් දෙයක් තියෙනවා. හැබැයි ප්ලීස් කියලා අර්ථයකුත් තියෙනවා. යටහත් පහත් පුතක් කනන්දේ චොම් තනවා සයන් හමුනිදා. රයිට්. වාචුසයෝ මොකද? මට වා කියන්න. ඇවිද්දෙන් රයිට්. ඔයා මට දැන් කියන්න ආ ඕ ඒ චුස්සේයෝ. මොකක්ද ඒ ග්‍රැමර් එකේ තේරුම? මේ ග්‍රැමර් එකට ගන්න. නෑ අපි චුසේ කියලා ගමු. ආ ඕ ඒ චුසේයෝ දෙකයි චුසේ. රයිට්. නාම පදයකට අපි දානවා චුසේයෝ. so මොකද මේ දෙලිවේ? චුසේයෝ. අපි ක්‍රියාපදයකට දානවා verb එකකට කොරියන් පට්ට ලේසි. හරියට ක්‍රමය අල්ලගන්න. පාඩම් කරන්න බෑ 100% පාඩම් කරන්න ඕනේ නැහැ. ක්‍රමය අල්ලගමු. ආ ඕ හේ චුසේයෝ. ඕ ඒ චුසේයෝ. right. ග්‍රැමර් දෙක එච්චර ඉවරයි. මට මේ ග්‍රැමර් එකේ තේරුම කියන්නේ. නාම පදයකට චුසේයෝ. මුල් චොම් චුසේයෝ. පාජියෝ චොම් චුසේයෝ. තීසජ චොම් චුසේයෝ. මොකද්ද? දෙන්න ප්ලීස් දෙන්න. එච්චරයි. ප්ලීස් දෙන්න. මේ ප්ලීස් කියන ගැන ලවුන අනිවාර්යෙන්. කියන්නේ යටහත් පහත් ප්ලීස් දෙන්න.
right මට මේ දැන් කියන මේ ග්‍රැමර් එක තේරුම් යම් කිසි ක්‍රියාවක් කරලා දෙන්න. යම් කිසි ක්‍රියාවක් කරලා දෙන්න නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරන්න ඇයි මම මේ කරන්න කියලා ගත්තේ මට මේක කියන්නකෝ කාචුසෙයෝ කරලා දෙන්න කොහම ගිහිල්ලා දෙන්න කියලා ගන්න පුළුවන්ද අපිට නෑ හැබැයි මෙහෙම පුළුවන් චොන්සෝ ගිහ චොන්සෝ හේචුසෙයෝ ඒ කියන්නේ පිරිසුදු මට කරලා දෙන්න. අනේ පිරිසුදු කරලා දෙන්න චේ පාණි නොමු ඔරොන්දේ චොන්සෝ හේචුසෙයෝ ඒ කාමරේ ටිකක් අපිරිසුදුයි පිරිසුදු කරලා දෙන්න ප්ලීස් පිරිසුදු කරලා ප්ලීස් කියන කයලා අනිවාර්යෙන් එනවා යටහත් පහත් ඉල්ලීමක් හොඳේ චොන්සෝ හේචුසෙයෝ චොන්සෝ හේචුසෙයෝ පිරිසුදු කරලා දෙන්න ඔයා මේ ග්‍රැමර් එක ගන්න උනා ආ ඕ හේ චුසෙයෝ verb එකක් එක්ක ක්‍රියාපදයක වැටෙනොත් යම් කිසි ක්‍රියාවක් කරලා දෙන්න යම් කිසි ක්‍රියාවක් කරුණාකරලා ප්ලීස් කරලා දෙන්න නැත්තම් තව තේරුමක් තියෙනවා යම් කිසි ක්‍රියාවක් කරන්න යම් කිසි ක්‍රියාවක් කරුණාකරලා කරන්න කියන එක හරිද එතකොට මේ චුසෙයෝ කියන කැලලා එතනට සෙට් වෙන්නේ එනවා හැබැයි අර්ථ තියෙන්නේ අර්ථ දෙකම ගන්න යම් කිසි ක්‍රියාවක් කරලා දෙන්න එහෙම ගත්තොත් මේ කාචුසෙයෝ කොහම ගිහිල්ලා දෙන්න කියලා කියන්නේ විකාරයක්නේ අන්න ඉතින් තමයි අපි ගන්න ඕන යම් කිසි ක්‍රියාවක් ප්ලීස් කරුණාකරලා කරන්න කාචුසෙයෝ කාචුකෝ මෙහෙම කියන්නේ කාචුකෝ වාචුසෙයෝ රැකින්න ඇවිල්ලා දෙන්න එහෙම ගන්න පුළුවන් ඒතකොට මේක කියන්නේ ප්ලීස් චුසේ ප්ලීස් දෙන්න කියන එක n වලට චුසේ වැටෙනවා right ඒක ඇති ග්‍රෑමර් එකත් එක්කම ගහන් යන ඊට පස්සේ වැඩේ ඉවරයි වාචුසෙයෝ කියන්නේ වා කියන්නේ එනවා ඇවිල්ලා එන්න ප්ලීස් එන්න කියලා චමුල් චොම් කියන්නේ මෙයා ජයනලට කියනවා ජයනල පොඩ්ඩක් එන්න කියලා සෙට් නෑ විකාරයක් වැරදි සිත කියන්නේ මොකද්ද චෝදන. සිත සෝදනවා සත්ත කියන්නේ මොකද්ද ගොඩ ගස්සනවා. ගොඩ ගසනවා සත්ත කියලා ආවොත් චංගෝ ගබඩාවක් ආසන්නයි හොඳයි ගබඩාවක් කොහේ හරි ගෑවිලා තියෙනවා ඔය ටිප්ස් සිසෝසුසෙයෝ හොදලා දෙන්න ප්ලීස් හොදලා දෙන්න ජනේලේ හොදලා දෙන්න කතාවක් නෑ මෙතන හොඳේ වැරදි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ යොරොචුසෙයෝ යොල්ලා කියන්නේ මොකද්ද විවෘත කරන්න. විවෘත කරන ඕපන් කරන යොල්ලා විවෘත කරලා දෙන්න යොරොචුසෙයෝ ඕපන් කරලා දෙන්න යොරොචුසෙයෝ ප්ලීස් විවෘත කරලා දෙන්න උත්තරේ හරි 3 චොරි හේචුසෙයෝ උයලා දෙන්න මම වල නිතරම කියනවා සාමුක්තා හේමුක්තා මේවා එන්න පුළුවන් හොඳේ මේවා එන්න පුළුවන් පොඩි පොඩි බිල් පාස්න වලට හේපොත් හේමුක්තා මොකද්ද මේ සාමුක්තා කියන්නේ මිලදී ගෙන කනවා නැත්නම් කඩෙන් කනවා හේමුක්තා කියන්නේ අපි උයන් කනවා නැත්නම් හදන් කනවා රයිට් මේක අනිවාර්යයෙන් මේවා එන්න පුළුවන් පොඩි පොඩි බිල් ප්‍රශ්න වලට right 9 මොකද මම කියන්නේ ඊයගල් මේ බෙහෙත් නම් කොහමද කියන්න බෙහෙත් නම් යගල් මොක්තද මසිදද මුක්ත. මොක්ත යගල් නම් මොක්ත ඒක බැඳි වචනයක් යගල් මොක්ත right මෙතන කියනවා ඊයගල් යගන් මේක තමයි බෙහෙත් තමයි මෙයා මෙන්ෂන් කරලා තියෙන්නේ අන්න කියලා මේක ඇවිල්ලා දෙනවා ප්‍රත්‍යය බෙහෙත් මෙන්ෂන් කරලා තියෙන ටොපික් එකක් කරලා තිනවා මේ බෙහෙත් නම් පබල් බත් right මේක කර්තෘ වෙලා මේක කර්මය වෙලා
මේ යක් කියන එක යක් කියන එක මෙන්ෂන් වෙලා ටොපික් එකක් වෙලා මේ බෙහෙත් නම් ඒක අපි ගන්න බෙහෙත් මේ ටොපික් එකක් මේ බෙහෙත් නම් but මොකද්ද මොගන් හුවේ තසයෝ but කෑවට පස් මොකද්ද අනුවේ කියාව කළ පසු but කාලා මේ බෙහෙත් but කෑවට පසු බොන්න ක්‍රියාව කළ පසු බොන්න මෙතන මොකක්ද තියෙන්නේ කියවුවට පසුව වැරදි උත්තරේ වැරදි මෙතන තියෙන්නේ පොදා කියන්නේ මොකද්ද බැලුවට පසු නැත්තම් වැඩි කියන එක බලනවා කියලා කියනවා නැත්තම් පොදා කියනවා අර ප්‍රස්තාර වල આવොත් වඩා කියන එක බොන්නුවේ බැලුවට පසුව බොන්න වැරදි ෂවුහන් නෑවට පස්සේ වැරදි උත්තරේ හතර යගල් මොකකින් මිස්ටේක් එකක් හොඳයි මෙන්න මෙතනට එන්න ඕන මේ හිස්තැන මෙතනට එන්න ඕන ඒක ටයිපින් ඔය හලවලට හදන පේපර් රයිට් මේක මේ පබල් කියන එක මෙතනට එන්න ඕන මේ හිස්තැන මෙතන යගල් මොගන් හුවේ කියන එක මොගන් හුවේත් නෑ මෙතන හුවේ එකක් නෑනේ මෙතන හුවේ එකක් ඒක දාගත්තා නම් හරි alright හුවේ එකක් දාගන්න මේක මෙතනට යන්න ඕන හොඳේ යගල් මොගන් හුවේ කියන එක මෙන්න මේ හිස්තැන අයින් වෙලා මේ ඉස්සර මෙතනට පයින් ඉස්සරට පයින් යනවා පබල් තසේයෝ කියලා කියන්නේ ඒක දැක්කේ තමයි right එතකොට මේ ගෝණාසු කියන්නේ මොකක්ද ගෝණාසු එකයි එන්නන් හුවේ ගෝණාසු හුවේ ග්‍රැමර් විතරයි තේරුම් ගන්න ඕන මොකද්ද මේ ග්‍රැමරේ තේරුම මොකද්ද කරාට පසු ගෝණාසු කියන්නේ යම් කිසි ක්‍රියාවක් මොකද්ද කරාට පසුව අනුවේ කියන්නේ කළ පසු යම් කිසි ක්‍රියාවක් කළ පසු අනුවේ කියන්නේ ගෝණාසු කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරාට පසුව රයිට් ඒ තේරුම් දෙක ගන්න හොඳේ ග්‍රැමර් ටික හරියට ටච් කරගන්න ග්‍රැමර් වචනය ටච් වුණා කියන්නේ කොරියන් නැති හරිද රයිට් පිළිගන්න දෙනවා චොනන් හංගුගේසෝ මම කොරියාවේදී ඒසෝ කියන ග්‍රැමර් කියන්නකො පොඩ්ඩක් සිටදී මෙතන මෙහෙම ගන්න සිජන් ඒසෝ අයමත වෙන්න සිජන් ඒසෝ පොලේ සිට පොලේදී පොලෙන් සිජන් ඒසෝ මුල් ගුණ සස්සෝයෝ පොලෙන් මම බඩු මිලදී ගත්තා නැත්තම් සිජන් ඒසෝ මුල් ගුණ සස්සෝයෝ පොලේදී මම පොලෙන් මම බඩු මිලදී ගත්තා පොලේ සිට මම බඩු විකුණන කියන්නේ පන්නේ හදා mic check off පුන්නලා right මේ ඒසෝ කියන ග්‍රැමර් එක ගන්න සිජන් ඒසෝ කියලා ගන්න පොලේ සිට පොලේදී පොලෙන් කියන එක ඔය තුනම ගන්න තේරුම් තුනයි චොනන් මම හංගුගේසෝ කොරියාවේ සිට ශ්‍රී ලංකා කොරියාවේ සිට ලංකාවට ඒ කියන ග්‍රැමර් එක ට කියලා ගන්න ලංකාවට මුල් ගොනව බාණ්ඩ පොනෙල්තේ මොකද මේ එල්තේ කියන ග්‍රැමර් එක කරන විටදී කරන විට නැත්තම් කරන විටදී දෙකම ගන්න කරන විට නැත්තම් කරන විටදී පොනේදා කියන්නේ මොකද්ද පොනේදා යවන විටදී
right යාම සිගාන් පොනෙදා කියන්නේ කාලය නම් ගත කරනවා නැත්තම් මුල් ගොනල් නම් පොනෙදා භාණ්ඩ යවනවා මැසේජිනල් පොනෙදා මැසේජ් යවනවා ඊමේල් පොනෙදා ඊමේල් යවනවා සිගානිල් පොනෙදා කාලය ගත කරනවා යවනටදී උප්පයෝනල් ඉයොන් හම්නිදා ඉයොන් හදා සයොන් හදා වෙනස මට කියන්නකෝ 10 වෙනි චොම්බ් එකේ අවසානට මේක වෙනස ගහලා තියෙනවා. මොකද්ද වෙනස? ඉයොන් හදා සයොන් හදා සමානයි. හැබැයි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? කියන්න. පොදු දේවල් භාවිතා කරන විට ඉයොන් හදා භාවිතා කරන. බෝස්තරල් ඉයොන් හදා, ක්වාදුනල් ඉයොන් හදා. වෙබ්සයිට් වල ඉයොන් හදා. නැත්තම් තමන්ගේ දේවල් මුල් කියන්නේ තමන්ගේ භාවිතාවට පෞද්ගලික භාවිතා කරන දේවල් සයොන් හදා භාවිතා කරනවා. right? ඒවා ඕනේ නෑ. හැබැයි හැමදේම ඔළුවේ තියන් යන්න. ඒකට බය එක්සෑම් එකට බය වෙන්න දෙයක් නෑ. මොකෙන් ආවත් ගහන්න පුළුවන්. එහෙම යන්න ඕන. අපි නිකන් මේකෙන් එයිද මේකෙන් එහෙම බය වෙලා යන්න එපා. මොකෙන් ආවත් ගහනවා කියලා යන්න ඕන. ඒකයි මේ හැමදේම කියන්නේ. චුනන් හංගුගේසෝ මම කොරියාවේ සිට ශ්‍රී ලංකාවේ ලංකාවට මුල් ගොනල් පොනල්ති භාණ්ඩ යවන විට right මම කොරියාවේ ඉඳන් ලංකාවට භාණ්ඩ යවන විට උප්පයෝනල් ඉයොන් හම්නිදා තැපෑල භාවිතා කරන මොන තැපෑලද ඉල්බන් කියන්නේ මොකද්ද ඉල්බන් කියන්නේ සාමාන්‍යයෙන් මෙතන කල්ලා ගන්න ඉල් කියන්නේ මොකද්ද වැඩ නැත්තම් දවස දවස නැත්තම් එක right මේ ෆන් කියන්නේ මොකද්ද භාගය නැත්තම් කාමරයට කියලා ගන්න පුළුවන්. මේ පන් කියන්නේත් කාමරය, පන් කියන්නේත් කාමරය. ගැටලුවක් නැහැ ගන්න පුළුවන්. වචන කල්ලා ගන්න. ආයි සුපිරි. තංගි. මොකද මේ තංගි කියන්නේ? ලියාපදිංචි right. ගන්න තං. තං ගන්න කල්ලා. තං කියන්නේ මොකද්ද? තං චාගොබ්දන්. ආයි මේ කොරියන් පාඩම් ගන්න දෙන්න. මේ චාගොබ් කියන්නේ වැඩ වැඩ. චාගොබ් දන් දාන්න. මොකද්ද? වැඩපළ නෑ. වැඩපළ හොන මේ. චගොප්ජංනේ ඔව්. චාගොබ් දන් කියන්නේ මොකද්ද? දැන් මේ චාගොබ් චන් දන්නේ. දැන් වැඩපළ කියලා આવොත් චාගොබ් ජන් ජං ස්ථානය. right. මෙතකේ චාගොබ් දන් කියලා. වැනිද මම කිව්වා දන් සමානයි පුල්. පුල් කියන්නේ ලයිට් එක. වැඩ ලයිට් එක. right. පඩම් ගන්න නෑ වැඩ ලයිට් එක. චාගොබ් දන් කියන්නේ වැඩ කරනකොට ගාන ලයිට් එක. මේ පුල් කියන්නේ ගින්දර. right. මේ පුල් කියන්නේ මොකද්ද? මහා ප්‍රාණ පුල්. මොකද්ද? තනකොළ ගම්ලාට ඔව්. කනකොළ නැත්තම් ගම් නැත්තම් ලාටු ඔය කන්න පුළුවන්. මේ පුල් එකයි මේ දැන් හරි මේ වචන ඔක්කොම එකට එක තැනකට ගන්න. right. සොන්බක් කියන්නේ මොකද්ද? නැව්ගත තැපෑල නැව්ගත තැපෑල. නැව් තැපෑල. නාවික තැපෑල. එහෙම කියවන කැතයි නැව් තැපෑල කියනවා නාවික තැපෑල කියනවා. නාවික තැපෑල. හන්ගොන් ගුවන්ගත තැපෑල ගුවන් තැපෑල. මට මේ ගොන් කියන එක ඔයාලා ගන්න එක වෙනම. ගොන් මොකද්ද? මොකද්ද? බෝලය. සුපිරි. පන්දුව බෝලය. right. මට කියන්න දැන් එන්න කොරියන්. යාගු. යාගු කියන්නේ මොකද්ද? මොකද්ද? දැන් මොකද්ද? බේස්බෝල් පිටිය
right බේස්බෝල් පිටිය කියන්නම් මෙන්න මෙහෙම. යාකු කෝන් බෝලය right මෙන්න බේස්බෝල් පිටිය. යාගු ජං කියන්නේ බේස්බෝල් පිටිය. යාගු කොන් කියන්නේ බේස්බෝලය. හැම එකටම කොන් කියලා આવොත් ඒම ක්‍රීඩාවට අදාළ බෝලය. ඒ ක්‍රීඩාවට අදාළ පන්දුව. මේක අනිවාර්යෙන් ආවා. ගම 3-4ම ආවා. මේ බෝල් ටික හරියට බලා ගන්න මේ ඔරක් පෙන්නන්නම් ඉතින්. හරියට බලා ගන්න එක මේ මොකක්ද දන්නවද? ඒකේ මේ බෝල වෙනස්. හොඳයි දැන් අර නෙට් බෝලේ දැන් පාපන්දු වල තියෙන බෝලේ වෙනස්. ඒක මේ යාගු ටං කියලා ගහලා බලන්න. අනිවාර්යයෙන් ඒක පිටිය හරි ගහගන්න print out එකක් කරගෙන මම ඒක දාන්නම් එනං ඔයාලට. ඒක මාර වැදගත්. ඒකේ එන්න පුළුවන්. ගොඩක් තැන් වල යාවේ. right සොන් බක් කියන්නේ නාවික තැපෑල අන්න හංගොන් කොරියාවේ ඉඳන් ලංකාවට නාවික තැපෑල මුල් ගොන යන විට නාවික මේකත් මේව ගන්නවා. හැබැයි අපි ළඟ මුත්‍රේ හංගොන් නාමී ගුවන් තැපෑල තමයි වැඩිපුර යොදා ගන්න. අය සොන්පක් ගන්න බැරිද? පුළුවන් ගන්න පුළුවන්. දැන් මේක තව එකක් එන්න පුළුවන්. අර පල්ලි සොම්බක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අනිත් එක මට ටයිප් වෙලා නැහැ. හරි. ඉක්මනින් ළඟා කරන්න පුළුවන් කියලා එන්න ඕන. මේ දෙකම ගන්න පුළුවන්. හැබැයි අර අපි අය හංගොන් සොන්පක් කියන්නේ වලදී අර පාර්සල් වගේ ඒවා නේද? නෑ. සොන්පක් වලින් අර බාණ්ඩත් චවනවා මුල් එහෙම ගොන. නැද්ද? බාණ්ඩත් චවනවා. හරිද? මේ ඇත්තම කතාව මේ ප්‍රශ්නේ මේ තව එකක් ටයිප් වෙන්න ඕන. අර ඉක්මනින් අපිට යවන්න පුළුවන් නම් එහෙම එකක් එන්න ඕන. ඉක්මනින් යවන්න පුළුවන් එක මේ මේක හන්ගොන් එක හොඳේ. ඒ ඉක්මනින් යවන්න පුළුවන් එක මගේ දැන් ටයිප් ඒ කියන්නේ ටයිප් වෙලා නැහැ. ඒක පොඩි අද ඉක්මනින් හැදුවේ පේපර් එකේ. ඔයාලා මේ යා ගන්න මේ දෙකම යවන්න පුළුවන් හොඳේ. මේ නාවික තැපැලුත් යවන්න පුළුවන්. මේ ගුවන් තැපැලුත් යවන්න පුළුවන්. මෙතනින් ඔයාලා ලියා ගන්න අර ඉක්මනින් යෑම සඳහා කියලා ලියා ගන්න. ඒක මම ඔයාලට ටයිප් කරලා දාන්නම්. ඉක්මනින් අපිට යවන්න ඕන නම් අපි තෝරගන්න ඕන හංගොන් එක. මේක යවන්න මාසෙකමාර දෙකක් යනවා. right? එහෙම ගන්න. උත්තරේ අපිට වැදගත් වෙන්නේ ඒකනේ. මේක ලියන්න අර ඉක්මනින් යවන්න ඕන නම් හංගොන් එක තෝරගන්න කියලා. right. අද ප්‍රශ්න 10 කතා කරන්නේ. මොකද මේක පාට ප්‍රශ්න කතා කරුවොත් මේ කතා කරපු ටිකත් අපරාධ වෙනවා. හෙට ඉතුරු 10 කතා කරනවා. හෙට දැන් ඔයාලා කරන්න ඕන මේ පේපර් එකේ print out එකක් ගන්න. right? ඔයා දැන් මේ පේපරේ PDF එක බලන් කරන්න නැත්නම් print out එක කරන් කරන්න නැති. හැබැයි මේ පේපරේ ලේසි වෙන්න පුළුවන්. දැන් ඔයාලා එක්සෑම් කරලා 170 ගත්ත කට්ටියක් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ දැනුම සුපිරි. හැබැයි දැන් මේ නිව් සිලබස් එක මුල ඉඳන් මේ බේසික් මට්ටමේ ඉඳන් යන්න ඕන. ඒකින්ද ඔයා මේ ටියුට් එක මේක අරගෙන PDF එක අරගෙන මම ඔයාලට හදලා PDF එක දාන්නම්. මේ පොඩි අඩුපාඩු හදලා දාන්නම්. ඒක අරගෙන ඔයා මේක හොඳට කරන්න. ගමන් 3-4ක් කරන්න මේ 10 මේ 20ම කරන්න 10 වෙනකන් මම කියලා දීපු හැමදේම ඔළුවට අරගෙන දැන් ඔයා ගන්න වෙන පොතක්. පේපර් සාකච්ඡා කරනකොට පොඩි පොතක් ගන්න. ඒකෙදි අහුවෙන වචන ටිප්ස් කියනවනේ. අන්න ඒවා ලියාගෙන වෙනම පොතක් ගන්න. චූටි පොතක්. ලොකුට සල්ලි වියදම් ගන්න එපා. චූටි පොතක් ගන්න. right? එතකොට ඔයා මේ 1 ඉඳන් 10 වෙනකන් අපි කරපු ටික ගමන් 5ක් 6ක් කරේ බවට ලේසි වෙන්න පුළුවන්. ඔයාලා මතකෙන් ගහන්න පුළුවන්. හොඳට කරන්න. හරිද? කළා මාස 2ක් විතර ගියන් පස්සේ ආයි මේ පේපරේ අරගෙන තනියෙන් කරන්න. මුලින්ම. ඕක තමයි සිස්ටම් එකේ පේපර් කරන්න. ඔහොම කළා අපි එපා YouTube පේපර් කරමු. දත් හදාගමු. ඊට පස්සේ එක්සෑම් කින් දෙන්න අතින් ගහන්න පුළුවන්. අනේ මට මේක ලේසි මොනවාද මේ එහෙම හිතන්න එපා. එහෙම හිතලා කරන්න බෑ. මේ පේපරේ කරන්න. ගමන් 3-4ම කරන 200 එනකම් මේ පේපර් මම ඒකට කියන්නේ මම කරපු පිස්සු වැඩක් තමයි මට පේපරේ 3-4ක් කවර් කරනොත් මම 200 එනකම් මේක එළි වෙනකම් හරි මම කරනවා 200 අපිට ගන්න ඉන්දියා අපි ඔළුවට ටාගට් එක ගන්නවා 200 මෙතනින් එහාට වැඩක් නැහැ 200 තමයි අපි 200 ගහමු 200 ගැව්වන් පස්සේ වෙන මොකුත් කතන්දර නැහැ right right අපි නම් මේ හෙට හම්බෙමු ඊළඟ 11 ඉඳන් 20 වෙනකම් හොඳේ මට හෙට මෙඩිකල් එකට අත පෙන්නන්න යන දෙනවා හෙට මං එනවා කියන්නේ මම උදේ යන්නේ
අපි හවස 11 ඉඳන් 20 වෙනකම් කතා කරමු. right. මේ කතාව ටික තේරුණාද? අද කතාවට ප්‍රශ්න තේරුණා. අවුලක් නැද්ද? right. උත්තර ටික නෙමෙයි ඔයාලා උත්තර ගත්ත වට ප්‍රමාණය හිතන්න. ඒ ටික තමයි පටන් ගන්න. හොඳයි. right. එහෙනම් ඔක්කොම good night. අපි හෙට හම්බ වෙමු.